ආයුබෝවන් ශ්‍රී ලංකාවේ සංචාරක මංපෙත් සොයා යන ගමනේ සිත් ගන්නාසුළු නවාතැනක් ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගාව හඳුනාගත හැකිය. 13 වන සියවසේ පමණ ආරම්භ වූ මහනුවර රාජධානිය අතීතයේ සිට සෙංකඩගල නුවර නමින්ද ප්‍රකටය. උඩවත්ත, හන්තාන, බලන, හුන්නස්කිරි කඳු, මහවැලි ගඟ හා ස්වභාවික ඝන වනාන්තර පද්ධතිය මගින් වට වූ සෙංකඩගල නුවර ස්වාභාවිකවම ආරක්ෂිත පාලන මධ්‍යස්ථානයක් වේ. මහනුවර රාජධානිය ආරක්ෂිත පාලන මධ්‍යස්ථානයක් ලෙස බිහිවීමෙන් පසුව එතෙක් ලංකාවේ විවිධ ස්ථානවලට වැඩම කරවමින් තිබූ දළදා වහන්සේ මහනුවර රාජධානියට වඩම්මවා එහි තැන්පත් කිරීමට එකල පාලකයන් කටයුතු කර ඇත. මෙලෙස තැන්පත් කරන ලද දළදා වහන්සේ කලිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කුමරියගේ කෙස් කලඹේ සඟවාගෙන ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී එනම් කිස්තිරි මෙවන් රජ දවස මෙරටට වැඩම කරවන ලදී. අපට වර්තමානයේදී දැකගත හැකි දළදා මන්දිරය කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින් විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරමින් ගොඩනගා ඇත. දියාගල හා පත්තිරිප්පුව මේ රජුගේ කාර්යයකි. අවසන් වරට වර්තමානයේ දක්නට ඇති දළදා මැදුරේ පත්තිරිප්පුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද්දකි. අද දළදා මැදුර ගොඩනැගිලි සංකීර්ණයකින් යුක්තය. දළදා මැදුර, මගුල් මඩුව, පත්තිරිප්පුව, රජගෙදර, සතර දේවාලය ඒ සංකීර්ණයට අයත් ගොඩනැගිලිය. මෙම සියල්ලටම පිවිසීමට ඇත්තේ එකම වාහල්කඩක් තුලිනි. සියවස් ගණනාවක සිට පැවත එන මහනුවර ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වේ. ලාංකීය බෞද්ධ ජනතාව ඉපැරැණි රජ දවසේ සිට දළදා වහන්සේ වෙනුවෙන් නොයෙකුත් පුද පූජාවන් සිදු කරයි. ඒ අතරින් වාර්ෂිකව දළදා පෙරහැර පැවැත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් හිමිකර ගනී. මෙලෙස දළදා පෙරහැර පැවැත්වීමේ අරමුණු කිහිපයකි. ශ්‍රී දන්තධාතූන් වහන්සේට උත්තම පූජෝපහාර දැක්වීමට නිසි කලට රටට වැසි ලබාගෙන රට සහලෙන් සශ්‍රීක කර ගැනීමේ අභිචාරාත්මක ක්‍රමයක් ලෙස රටටත් ජනතාවටත් සෙත් ශාන්තිය සහ සුභසෙත සැලසීම වෙනුවෙන් පෙරහැර පවත්වයි. පැරණි රජදරුවන් ආරම්භ කළ සම්ප්‍රදායට මුල් තැන දෙමින් දළදා පෙරහැර පැවැත්වීම වර්තමානය වන විටද සිදු කෙරේ. පෙරහැරේ සමාරම්භය ලෙස අමාවක්දා කතරගම උපුල්වන් නාත පත්තිනි යන සතර දේවාලයේ කප් සිටුවීම සිදු කරයි. එමගින් පෙනී යන්නේ දේව භක්තිය මුල් කරගෙන එම සිරිත් විරිත් වලට අනුව දළදා පෙරහැරේ ආරම්භය සිදුවන බවයි. මහා ඇසළ පෙරහැර මංගල්‍ය ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වී මහනුවර නගරයේ දළදා වීදිය, යටිනුවර වීදිය, ස්වර්ණමාලි වීදිය ආදී නියමිත වීදීන්හි සංචාරය කර නැවත මාලිගාවට ගෙවදී. මෙලෙස වීදි සංචාරය කරන දළදා පෙරහැරේ උඩරට නැටුම්, වෙස් නැටුම්, පන්තේරු, උඩැක්කි, හේවිසි දවුල් හා තම්මැට්ටම් වාදනය යන උඩරටට ආවේනික වූ සංස්කෘතිකාංග රැසක් නර්තනය හා වාදනයේ යෙදෙයි. කසකරුවන්, ගිනිබෝලකරුවන්, කොඩිගෙන යන්නන් අලංකාර ලෙස සැරසූ අලියැතුන් සහ පූජනීය කරඬුන් වහන්සේ වැඩම කරවන සද්දන්ත කුලයේ මංගල හස්තිරාජයා පෙරහැරේ ඉදිරිපසින් ගමන් කරයි. මෙලෙස වීදි සංචාරය කරන දළදා පෙරහැර අවස්ථා 4කට සිදුවේ. කප් සිටුවීමෙන් පසු පළමු දින 5 සතර දේවාලයේ උත්සව පැවැත්වේ. එය වට පෙරහැර යනුවෙන්ද හැඳින්වේ.
දෙවන අවස්ථාවේදී දළදා මාලිගාව වෙත ගමන් කරන සතර දේවාලයේ පෙරහැර දළදා පෙරහැර පෙරටු කරගෙන වීදි සංචාරය කරයි. එම අවස්ථාවද දින 5ක් පුරා වීදි සංචාරය කරයි. තුන්වන අවස්ථාව රන්දෝලි පෙරහැර ලෙස හැඳින්වේ. දේව ආභරණ සහ ආයුධ මෙම පෙරහැරේ ගෙන යන නිසා මෙම පෙරහැර රන්දෝලි පෙරහැර යනුවෙන්ද හඳුන්වයි. දින 5ක් පුරා වීදි සංචාරය කරන රන්දෝලි පෙරහැර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත්ම අවස්ථාව වශයෙන් සැලකේ. රන්දෝලි පෙරහැරේ අවසාන දිනය අති උත්කර්ෂවත්ම අවස්ථාව වශයෙන් හඳුනාගත හැකිය. රන්දෝලි පෙරහැරේ අවසන් දිනය මුළු මහත් සෙංකඩගල නුවරම නැටුම් ගැයුම් වැයුම් සුවඳ ශබ්ද පූජාවන්ගෙන් ඒකාලෝක කරයි. අවසන් දින වීදි සංචාරය කරන දළදා පෙරහැර ඝන අන්ධකාරය මැද්දේ රූරා නැගෙන චමත්කාර ජනක අසිරියකින් මුළු සෙංකඩගල නුවරම ඒකාලෝක කරයි. එදින වැදගත්ම කාර්ය වන්නේ දිය කැපීමයි. වීදි සංචාරය කොට දළදා පෙරහැර දළදා මාලිගයේ ආදාහන මළුවට පිවිසි විට සතර දේවාලයේ පෙරහැර අලුයම වේලෙහි ගැටඹේ ගංගා තොටට පැමිණ දිය කැපීම සිදු කරයි. පසුදින මාලිගාවේ හා සතර දේවාලයේ පෙරහැර මහමළුව හා දේවාල පැදකුණු කොට ඇසළ පෙරහැරේ නිමාව දකි. මෙලෙස සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ලොව පැරණිතම හා විශාලතම සංස්කෘතික මංගල්‍ය ලෙස දළදා පෙරහැර හඳුනාගත හැකිය. දෙස් විදෙස් සංචාරකීන්ට මෙම කලාත්මක හා ආත්මීය අත්දැකීම වසරේ අගෝස්තු මාසයේදී නැරඹිය හැකිය. එහිදී දේශීය වාද්‍ය භාණ්ඩ සාම්ප්‍රදායික නර්තන අංග දීප්තිමත් ආලෝක පූජා සහ අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසූ හස්තීන් එකම ස්ථානයකදී සජීවීව දැක බලා ගැනීමට ලැබෙන අසමසම සංස්කෘතික මංගල්‍ය නැරඹීමට ඔබත් එක්වන්න. සංචාරක මං පෙත් සොයා යන ගමනේ අද කතාව නිමා වේ. ස්තුතියි.